මගේ නම සංක. මම සාමාන්‍ය පවුලක හැදී වැඩුණු ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු තරුණයෙක්. මම විවාහ වෙලා දැන් මාස 2ක් විතර වෙනවා. මගේ බිරිඳගේ නම ඡායා. ඡායා කියන්නේ හරිම අහිංසක ලස්සන ගෑනු ළමයෙක්. අපි දෙන්නගේ විවාහය යෝජිත විවාහයක් වුණා. දැකපු මුල් දවසේ ඉඳලම මම එයාට ගොඩාක් ආදරය කළා. ඡායාගේ ලස්සන රූපෙට මම වශී වෙලා හිටියේ. ඒත් විවාහ ජීවිතය ඇතුලේ මම බලාපොරොත්තු වුණු දේ සහ මට ලැබුණ දේ අතර ලොකු පරතරයක් තිබුණා. කසාද බැඳපු අලුත ඕනම පිරිමියෙක්ට තියෙනවා වගේ ලොකු ආශාවක් හැඟීමක් මටත් තිබුණා. මම හිතුවේ ඡායාත් මාත් එක්ක ඒ ජීවිතය විඳින්න ආසාවෙන් ඉන්න ඇති කියලා. ඒත් ඡායා ඊට හාත්පසින්ම වෙනස්. එයා ඒ ජීවිතයට ලොකු කැමැත්තක් දැක්ුවේ නැහැ. රෑට අපි කාමරයට ගියාම එයා වැඩිපුරම කළේ නිදාගන්න එක. මම ලං වෙන්න හැදුවම එයා හරිම අකමැත්තෙන් වගේ තමයි ඒ දේවල් වලට ඉඩ දුන්නේ. අනේ සංක මට මහන්සියි අද අපි නිදාගමුකෝ. ඡායා නිතරම වගේ කිව්වේ එහෙම. මාස 2යිනේ ඡායා අපි බැඳලා. ඔයාට මං ගැන හැඟීමක් නැද්ද? මම සමහර දවස්වලට අහනවා. හැඟීමක් නැතුව නෙවෙයි සංක. ඒත් මට ওই දේවල් ගැන ලොකු ආසාවක් නෑ. අනික මම රස්සාව කරලා ගෙදරේදී හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. එයා එහෙම කියලා එහා පැත්ත හැරිලා නිදා ගන්නවා. මම රෑ තිස්සේ ඇඳේ උඩ බලාගෙන සුසුම් හෙලහෙල හිටියේ පුදුම අසහනයකින්. මම ඒ දේවල් වලට ගොඩාක් ආසයි. මට ඕනේ උනේ මගේ බිරිඳගේ ආදරේ, එයාගේ උණුසුම විඳින්න. ඒත් ඒක මට හීනයක් වුණා. ඔය අතරේ තමයි ඡායාගේ අම්මා, ඒ කියන්නේ මගේ නැන්දම්මා ටික දවසකට අපේ ගෙදර නවතින්න ආවේ. නැන්දම්මගේ නම නිර්මලා. එයාට වයස අවුරුදු 45ක් විතර ඇති. ඒත් කවුරුත් කියන්නේ නෑ එයාට එච්චර වයසයි කියලා. හරිම පිරිපුන් ලස්සන ඇඟක් එයාට තිබුණේ. ඡායාට වඩා එයාගේ අම්මගේ ඇඟ හැඩයි කියලා මට හිතුණු වාර අනන්තයි. එයාගේ මහත්තයා, ඒ කියන්නේ ඡායාගේ තාත්තා නැති වෙලා ගොඩක් කල්. ඉතින් එයා ගමේ ගෙදර තනියම තමයි හිටියේ. නැන්දම්මා ආවට පස්සේ අපේ ගෙදර පාළු ගතිය ටිකක් මැකිලා ගියා. එයා හරිම ක්‍රියාශීලී කාන්තාවක්. උදේට නැගිටලා රසට උයලා ගේ දොර අස් කරලා එයා ගෙදර වැඩ ඔක්කොම කළා. ඡායයි මයි දෙන්නම රැකියාවල් කරන නිසා අපි උදේට ගියාම ආපහු එන්නේ රෑ වෙලා. එතකල් නැන්දම්මා ගෙදර තනියම හිටියේ. ටික දවසක් යද්දි මට තේරුණා නැන්දම්මා මං ගැන හරිම උනන්දුවෙන් බලනවා කියලා. මම රෑට වැඩයිලා ආවම එයා මට තේ එකක් හදලා දීලා මගේ ළඟින් වාඩි වෙලා කතා කරනවා. පුතාට අද මහන්සි පාටයි හොඳටම. එයා මගේ මූණ දිහා බලාගෙන අහනවා. ඔව් අම්මේ අද ඔෆිස් එකේ වැඩ ටිකක් වැඩි වුණා. මම hina වෙලා උත්තර දෙනවා. ඡායා ගෙදර ආපු ගම මහන්සි කියලා කාමරයට රිංග ගත්තට නැන්දම්ම මාත් එක්ක රෑ කෑම කනකල්ම කතා කර ඉන්නවා. එයා මට කෑම බෙදලා දෙන්නේ හරිම ආදරෙන්. සංක පුතා මේ මාළු එක මම විශේෂයෙන්ම පුතාට හැදුවේ. බලන්න රසද කියලා. එයා එහෙම කියලා මගේ පිකාට මාළු බෙදද්දි එයාගේ ගව මස්සෙන් පේන එයාගේ ඇඟ මගේ ඇස්වල ගැටෙනවා. මම නොදැනුවත්වම එයා දිහා බලාගෙන ඉන්නවා කියලා එයාට තේරුණත් එයා ඒකට අකමැත්තක් පෙන්නුවේ නෑ. එයාගේ මූණේ තිබුණේ අමුතු හිනාවක්. දවසක් මට නිවාඩු දවසක්. ඒත් එදා ඡායාට වැඩ. ඡායා උදේම ලෑස්ති වෙලා වැඩට ගියා. මම එදි රෑවේ සංක අම්මා ඉන්නවනේ කෑම බීම ලෑස්ති කරලා දේවි. ඡායා එහෙම කියලා ගියා. ගෙදර ඉතුරු වුණේ මමයි නැන්දම්මයි විතරයි. එදා වැස්ස දවසක්. පරිසරයම හරිම සීතලයි. මම සාලේට වෙලා ෆිල්ම් එකක් දාගෙන බල හිටියා. ගෙදර හරිම නිස්කලංකයි. ටික වෙලාවකින් නැන්දම්ම නාගෙන සාලේට ආවා. එයා ඇඳගෙන හිටියේ ගෙදරට අදින සාමාන්‍ය ගවුමක්. කොණ්ඩේ කඩලා දාලා වතුර බින්දු බේරන ඒ රූපේ දැක්කම මගේ හිත කැසිලා ගියා. එයා මම හිටපු සෝෆා එක ළඟටම ආවා. මට දැනුණා එයාගේ ඇඟෙන් ආපු සබන් සුවඳ. පුතා මොකද මේ තනියම කරන්නේ? එයා මගේ දිහා කෙලින්ම බලාගෙන ඇහුවා. ඒ බැල්මේ තිබුණේ මම කලින් දැකපු නැති විදිහේ අමුත්තක්. ඒක නිකම්ම ආදරයක් නෙවෙයි. ඊට එහාගේ ආශාවක් වගේ දෙයක්. මොකුත් නෑ අම්මේ. මේ ෆිල්ම් එකක් බැලුවා. කම්මැලිනේ. මම ගොතක ගහ වගේ කිව්වා. එයා මොකුත් නොකියම ටික වෙලාවක් මගේ ඇස් දිහා බලාගෙන ඉඳලා හිනාවක් දාලා එයාගේ කාමරේ පැත්තට ගියා. මගේ පපුව ගැහෙන්න ගත්තා. මට හිතුණා මම දැක්ක දේ වැරදිද කියලා. ඒත් මගේ හිත කිව්වෙම එයා මගේ යමක් බලාපොරොත්තු වෙනවා කියලයි.
මම හිටියේ ගල් වෙලා වගේ. ෆිල්ම් එක දිහා බලාගෙන හිටියට මගේ හිත තිබුණේ නැන්දම්ම ළඟ. විනාඩි 10කට විතර පස්සේ කාමරේ ඉඳන් එයා මට කතා කළා. "සංක පුතා පොඩ්ඩක් මෙහාට එන්නකෝ." එයාගේ කටහඬ හරිම මෘදුයි. මම ගෙහෙද්දි පපුවත් අල්ලගෙන එයාගේ කාමරයට ගියා. එයා ඇඳේ වාඩි වෙලා හිටියේ. කාමරේ ජනේලෙ වහලා තිබුණ නිසා පොඩි අඳුරක් තිබුණා. "ඇයි අම්මේ?" මම දොර ළඟ ඉඳන් ඇහුවා. "ඇතුළට එන්නකෝ පුතා. ඇවිත් මෙතනින් වාඩි වෙන්න." එයා ඇඳේ එයාගේ ළඟ පෙන්නලා කිව්වා. මම හිමින් ගිහින් එයාගේ ළඟින් වාඩි වුණා. මගේ ඇඟේ හිරිකඩු පිපිලා තිබුණේ. එයා එක පාටම මගේ අතින් අල්ලගත්තා. එයාගේ අත හරිම උණුසුම්. "සංක, මම දන්නවා පුතා ඉන්නේ හිතේ සතුටකින් නෙවෙයි කියලා. මට ඇහුණා ඊයේ රෑ ඔය දෙන්න කතා වෙනවා." එයා මගේ මූණ දිහා බලාගෙන කිව්වා. "ඡායා ගැන මම දන්නවා. එයා පොඩි කාලේ ඉඳන්ම ඔය වගේ දේවල් වලට ලොකු උනන්දුවක් නැහැ. එයා මැරිකලෙත් අපේ උවමනාවට. ඒත් පුතා තරුණ පිරිමියෙක්නේ. පුතාට ඕන දේවල් පුතාගේ හැඟීම් ගැන මට තේරෙනවා." මට කියාගන්න වචන තිබුණේ නෑ. නැන්දාම මේ කතා කරන්නේ මගේ හිතේ තිබුණු ලොකුම වේදනාව ගැන. අනික පුතා එයාගේ කටහඬ වෙවුලන්න ගත්තා. මමත් ගෑණියෙක්. මගේ මහත්තයා නැති වුණාට පස්සේ මම කොච්චර තනි වෙලාද කියලා කවුරුත් දන්නේ නෑ. මේ අවුරුදු ගානටම මම ජීවත් වුණේ මෙරි. මගේ මේ ඇඟටත් පණක් තියෙනවා සංක. මටත් ආශාවන් තියෙනවා. ඒත් සමාජයට බය මම ඒ හැම දෙයක්ම හිර කරගෙන හිටියේ. එහෙම කියද්දි එයාගේ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියා. එයා මගේ අත තදින් අල්ලගෙන මගේ උරහිසට ඔළුව තියාගත්තා. ඒ වෙලාවේ මට දැනුනේ පුදුම අනුකම්පාවක් වගේම මගේ යටපත් වෙලා තිබුණු ආශාවන් ඇවිස්සෙන හැඟීමක්. "අඬන්න එපා අම්මේ." මම එහෙම කියලා මගේ අනිත් අතින් එයා වට කරලා අල්ලගත්තා. ඒ එක්කම එයා මගේ දිහා බැලුවා. කඳුළු පිරුණු ඒ ඇස්වල තිබුණේ ආරාධනාවක්. "මට තවත් මේ තනිකම දරා ගන්න බැහැ සංක. මට උණුසුමක් ඕන." එයා කෙඳිරුවා. ඊට පස්සේ වුණේ මම හීනකින්වත් හිතපු දෙයක් නෙවෙයි. අපේ මූණු එකිනෙකට ලං වුණා. වයසින් වැඩි වුණත් එයාගේ තිබුණේ පුදුම මෘදු බවක්. ඒ හාදුවත් එක්කම මගේ ඇඟේ තිබුණු ලේ රත් වුණා. ඡායාගෙන් මට නොලැබුණු ආදරේ උණුසුම එයාගේ අම්මා ළඟ තියෙනවා කියලා මට දැනුණා. මම එයාව ඇඳට පෙරගත්තා. "කවුරු හරි එයිද?" මම අතරමැදදී ඇහුවා. "නෑ, ඡායා එන්න රෑ වෙනවනේ. අද අපි දෙන්න විතරයි." එයා මගේ කාට කියලා කිව්වා. එදා දවල් කාලේ අපි ගත කළේ වෙනම ලෝකෙක. අවුරුදු ගාණක් හිර කරගෙන හිටපු එයාගේ හැඟීම් ඔක්කොම එදා එළියට ආවා. එයාගේ පිරිපුන් සිරුරේ පහස මට ගෙනාවේ පුදුම සතුටක්. ඡායා එක්ක ඉද්දි මට කවදාවත් නොදැනුණු තෘප්තිය මම නැන්දම්මගෙන් ලැබුවා. මගේ හැම ආශාවක්ම එයා ඉටු කළා. එදා හවස ඡායා ගෙදර එද්දි අපි දෙන්න හිටියේ මොකුත් නොවුණු ගානට. ඒත් එදා ඉඳන් අපේ ගෙදර අමුතු රහසක් තිබුණා. ඡායා නැති හැම වෙලාවකම මම හිටියේ නැන්දම්ම ළඟ. එයා මගේ දිහා බලන විදිය මට hina වෙන විදිහ වෙනස් වුණා. අපි දෙන්න වචන නැතුවම ඇස් වලින් කතා කළා. ඡායාගේ උදාසීනකම නිසා මට දැනුණු අඩුව පුරවන්න එයාගේ අම්මා ඉදිරිපත් වුණා. ඒක සමාජයේ පිළිනොගන්න සම්බන්ධයක් වෙන්න පුළුවන්. ඒත් ඒ වෙලාවේ අපේ හිතේ තිබුණු තනිකම නැති කරගන්න ඊට වඩා හොඳ විසඳුමක් අපිට පෙනුනේ නෑ. එදා ඉඳන් මම මගේ නැන්දම්මගේ තනිකම මැකුවා. අපි කාටවත් නොදැනෙන්න අපේ ඒ පුංචි ලෝකේ සතුටින් කාලය ගත කළා. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව subscribe කරගෙන යන්න. මේ කතාව ලස්සන